පෙබරවාරි 23 කියන්නේ අපේ අම්මගේ බර්ත්ඩේ එක. අද ඇවිල්ලා 22 ඉතින් මම ඉන්නේ කොළඹ. මගේ ප්ලෑන් එක තමයි හෙට උදේ අම්මා නැගිටින්න කලින් කේක් එකක් අරන් ගිහලා එයාව සර්ප්‍රයිස් කරන එක. ඉතින් මං ඉස්සෙල්ලාම ගිහලා කේක් එක මෙන්න මේ විදිහට ගත්තා. පස්සේ මට වෙලා තිබෙන නිසා යාළුවෙක් එක්ක බස් වලටත් ගියා. හෙල්මට් එකක් තිබ්බේ නැහැ. කොහොම හරි මං ටාගට් කරපු බස් එක නමට අල්ලගන්න බැරි වුණා. හැබැයි මට මෙන්න මේ බස් එක හම්බුණා. ඉතින් මං ටිකක් සැපට නිදාගත්තා. සෝ කොහොම හරි ඉතින් අම්මා හැරෙන උදේ 6ට මට 5:30 වෙනකොට අපේ ගේ ගාවට යන්න පුළුවන් වුණා. දැන් තියෙන ලොකුම චැලෙන්ජ් එක තමයි අපේ නංගි වැහරව ගන්න එක. කොහොම හරි මං කලින් කියලා තිබ්බ නිසා ඔන්න එයාත් ඇහැරුණා. ඉතින් මේ තියෙන මගේ පොඩි කේක් එක. වෙලාවට කොළ බෙදන් කේක් එක ඩැමේජ් කරගන්න නැතුව ගෙදරට ගෙන්න ගන්න පුළුවන් වුණා. ඉතින් මහලොක් කේක් එක කන්න නෙවෙයි. මොකද මංගලුක සල්ලියක් තිබ්බේ නැහැ. හැබැයි මං හිතුවා මමකට කැමති වෙයි කියලා. ඔන්න ඉතින් අපි හිමීට අම්මා කාමරේ ළඟට ඇවිල්ලා කේක් එකේ ඊටිපන්දුම පත්තු කරා. ඔන්න එහෙනම් දැන් happy birthday. ඇයි ගියේ? ඇයි ගියේ යාවේ? ඉතින් පොඩි බැනුමකුත් අහගත්තා මේ වගේ දේවල් කරන්නේ ඇයි කියලා. anyway අම්මා සතුටු වුණා කියලා මං හිතනවා. හැබැයි ඊට වඩා සතුටු වුණා ඊට පස්සේ මං කරපු දේ. ඉතින් officially මෙන්න මේ විදිහට තමයි අපේ අම්මගේ birthday එක අපි හතර දෙනා එකතු වෙලා officially celebrate කරේ. To you happy birthday to අම්මා කමන්නේ. Happy birthday dear amma. Happy birthday to you. දැන් කපන්න. anyway ඊට පස්සේ මට තිබ්බ ලොකුම challenge එක තමයි එයාව එක්කම් පන්සලට යන එක. මොකද එයා එන්නම් බෑ කිව්වා. මොකද එදා පොඩ්ඩක් වහින්න වගේ තිබ්බේ. කොහොම හරි ඉතින් මගේ යාළුවෝ ටික මගේ කල්යාණ මිත්‍රයෝ ටික ඇවිල්ලා මට පහන් 54ක් පත්තු කරන උදව් කරා. ඉතින් අම්මගේ වයස 54. ඒ නිසා අපි කතා වුණා පහන් 54ක් පත්තු කරමු කියලා. අම්මා ඉන්න කලින් අපි පහන් ටික තියලා තිර දාලා ඒ ටික කරලා තිබ්බේ. ඉතින් එයාට පස්සේ අපි පහන් පත්තු කරා. ඉතින් නම් වශයෙන් කිව්වොත් එimhe දිලුම් චමිල්ක කවේෂ මල්ලි ඇසුරු මල්ලි අපේ නංගි අපි ඔක්කොම මේ වැඩි ලස්සන කරගන්න පුළුවන් වුණා. ඉතින් මම හිතනවා උපන් දිනේ කියන්නේ මේ වගේ අපි ඔක්කොම එකට ඉන්න ඕනේ දවසක්. මොකද අපි දන්නේ කවද දෙනකන් අපිට මෙහෙම එකට ඉන්න පුළුවන් වෙයිද කියලා. ඉතින් මම හිතනවා අම්මගේ බර්ත්ඩේ එක දවසේ මට මාක් කරේ වැදගත් දෙයක් කරන්න පුළුවන් වුණා කියලා. ඉතින් මට මේ එක්ස්පීරියන්ස් එක ඔයාලත් එක්ක ෂෙයා කරගන්න ඕන වුණා. මොකද මේ වගේ එක්ස්පීරියන්ස් ෂෙයා කරගෙන මම හරි ආසයි. ඉතින් මේ වගේ තව ලස්සන වීඩියෝ එකකින් අපි ඉක්මනටම හම්බෙමු.